අද 2026 අප්‍රේල් මාසේ 9 වෙනිදා ශ්‍රීපතු විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තු මැතිවරණයේ මේ වන විට ඉතා සාර්ථකව පැවැත්වෙමින් යනවා. උසස් පෙළ අංශයේ විදියට අපි නිරීක්ෂණය කරපු විදියට අපි දකින විදියට කිසිදු කලබලයක් නැතුව සාමකාමීව මැතිවරණ කටයුතු සිදු වෙනවා. ඒ වගේම මැතිවරණ රාජකාරී භාරව කටයුතු කරන අපේ SPO ලෙස කටයුතු කරන කසුන් ලක්මාල් ගුරු මහතා ඉතා සාර්ථක ලෙස මේ කටයුතු සිදු කරමින් පවතිනවා. ඒ වගේම ඡන්දදායකින් ඉතා උනන්දුවෙන් අපිට පේන ඉතා උනන්දුවෙන් ඇවිල්ලා ඉතා සාමකාමීව ඡන්ද භාවිතා කරනවා. කොහොමත් මගේ නම බේනුක. මම ඉලන්නේ අංක 57 මේ වල ශිෂ්‍ය පාර්ලිමේන්තුව මැතිවරණය මම ඉල්ලනවා. ශිෂ්‍ය පාර්ලිමේන්තුවට ඉවත් වුණොත් අපේ පාසලේ ජල ප්‍රතිවේ කැටරෝට මම පිළිතුරක් දෙනවා. ඒ සඳහා අධි ශිෂ්‍ය මණ්ඩලයෙන්ද පාසලේ ගුරුවරුන්ගේ සහයෝගය මට අවශ්‍යයි. netball ක්‍රීඩාවේ අවශ්‍ය ද්‍රව්‍ය ලබා දීමට මම කටයුතු කරනවා. පාර්ලිමේන්තුවට මම ඉදිරිපත් වෙනවා. මම සංසිද්ධි හංසා 7A පන්තියේ මම නර්තනය නගා සිටුවීමට උපරිම සහයෝගයක් මගේ පාසලට ලබා දෙනවා. මම අලුත් සිසුදරියන් දායාද කරනවා නර්තනය නගා සිටුවීමට. මගේ නම LW මොඩස්ටියන්ස. මම ඉදිරිපත් වෙන්නේ 7A ශ්‍රේණියෙන්. මගේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුණොත් මම බලාපොරොත්තු වෙන්නේ අපේ පාසලේ නැවත ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කිරීමට ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කිරීම සඳහා මම අපේ විද්‍යාලයේ ආදිත්‍ය සංගමයෙන් සහයෝගය ලබා ගැනීමට උත්සාහ පවත්වන ශිෂ්‍ය පාර්ලිමේන්තුව මේ වෙලාවේදී මේක පැවැත්වෙනවා. ඉතින් මේ දැන් වෙන අපේක්ෂකයින් අපේ පාසලට රටක වැඩදායක වෙයි කියලා අපි පතනවා. ඒ නිසා අපි ඒගොල්ලෝ ඡන්දය දැම්මා. අපි හිතනවා ඒගොල්ලෝ හොඳට වැඩ කරાવી කියලා පෝස්ට් වලින් දැක්කා. ඒගොල්ලෝගේ කියමන්. ඉතින් අපි බලාපොරොත්තු වෙන ඉන්න ඒගොල්ලෝ හොඳට වැඩ කරાવી කියලා. ඉතින් ඉතරවට කියන්නේ. 2026 ශිෂ්‍ය පාර්ලිමේන්තු මැතිවරණය සඳහා මම මෙතනට ඡන්ද දාන්න ඇවිල්ලා තියෙනවා. ඉතින් මගේ සහයෝගය මෙන්ම ඔයගොල්ලෝගේ සහයෝගයක් බලාපොරොත්තු වෙන මේ අපේ ඉස්කෝලේ ගොඩක් දෙනෙක් මෙතනට ඡන්දය අපේක්ෂාවෙන් බලා සිටිනවා. ඉතින් මම ඉල්ලා සිටිනවා තමන්ගේ ඡන්දය නිවැරදි ආකාරයෙන් භාවිත කරන්න.